අධ්‍යාපනයේ යනු නෑ ඔබට කැමති විදියක් නෑ. එහෙම ඉන්නේ අර ස්ටාර් රටේ නෙමනම් කම්මැලි වෙනවා ඒක. ඒවනද? අධ්‍යාපනයේ යනු ගුරුවරයා පන්ති කාමරේ ශිෂ්‍යයාට උගන්වන දේ ඒ විදිහට මතක තියාගෙන තවත් තැනක ගිහින් දිගෑරීම නොව ගුරුවරයා පන්තියේ මට උගන්වපු දේ හරිද වැරදිද යන්න සොයා බැලීමේ අයිතියයි. බලයි වැඩි ගන්න බුදුම කතා කියලා තියෙන අධ්‍යාපනය ගැන ඒක. උත්තම මිනිස්සු. ඒක නිසා මම කරන්නේ මගේ ජීවිතයේදී නම් මෙවැනි කතාවකට ආවත් රූපවාහිනී වැඩසටහනකට ආවත් පතරේ දීපයකට මම සමුග සාකච්ඡාවකට ගත්තා. මම කියන්නේ අලුතෙන් දෙයක් දෙන්න ලෝකෙට. නැත්නම් ඇයි ඔබ මාව සමුග සාකච්ඡාවකට ගත්තේ? එහෙනම් ගන්න වෙන කෙනෙක්. නිකන් දියාරු දෙයක් කියලා ඉවරලා නටන්නේ ගන්න. අපොඩි ගන්න නැති නිසා මිනිස්සුන්ට මේක තමයි හදිස්සිය ගත්තේ. පෙළක් ගායකයෝ කියන අපොඩි ගන්න නැත්තම් මිනිස්සු ගන්න අපොඩිය. තව හයියේ අපොඩි ලංගාදලි ගාව. විශ්වේ යන්න මානසික අවජාතක භාවය. වැඩියෙන් බොක්කෙන් අපුඩි ගන්න එක ගහනවා කාටද? ඒක කිසි ගැටලුවක් නැහැ. පිළිගන්න මිනිහා අතල්ලා අත මිරිකන විදිහ අනුව අපි තීරණය කරනවා මු හොඳටද අත මිරිකන්නේ නරකටද කියලා. හරි ලස්සනයි. මූණ දිහා බලලා ඇස් දෙකෙන් හදවතේ හැඟීම ප්‍රකාශ කරනකොට අපි දන්නවා මෙයා ඒ ප්‍රකාශ කරන්නේ අවංකවද නැද්ද කියලා. මම කියන්නේ මිත්‍රවරුනි දරු දැරියනි එන්න ඒ වගේ මානසිකත්වයකට පුරුදු වෙන්න සංවේදී භාවය. දැන් කොට ගෙන්ට ඉන්න පසපැත්ත ගාව බෝම්බේ පිපුරා ආමයි නෙමෙයි කියන්නේ යන්නේ. ඔය මේ බෝම්බ පුපුරන කාලේ උගන්නලා ලොටරි පොඩි මීටින්ගකට තිබ්බා. රැවෙච්ච නිසා මම ඊට 5යි කාලයි වෙලා එහෙමම එළියට බැස්සා හයිලෙවල් පාරේ බෝගා ඉස්සරහා දෙහිවල පැත්තට යන බස් රෝඩ් එක. එතන තියෙන නෝ ලිමිට් එක. අලුතින් අද. උතන්ට ආවා. ආවේ මොකටද? ඉක්මනට කෝච්චිය. ඒක හොඳයි. මගේ වාහනේ මම එහෙම පාවිච්චි කරන්නේ නැහැ. දැන් කාලේ කොළඹ වාහන එලවනවා කියන්නේ එළවන හැම එකම උදේ පාන්දර වාහනේ ගත් වෙලා ඉඳන් හිත ඇටින් කුණුහරුප මහාන තොගයක් කියනවා. නිකන් එළවන ඔව් ඒක තමයි මානසාද එහෙමයි. එහෙමයි වෙන්නේ නැද්ද? අර අකුර විතර කියන්නේ ඉතුරු ටික කියන්නේ ලව ඉන්න එක වැරදව මොනවාරිතයි කියලා ගෙලින් කරා යනවා. නෑ බලන්නකො දැමිල්ල නේද? එහෙම කියන්නේ. නේද? මෙහි කොහොමද ත්‍රිවිල් තිබ්බන? මට හිතා ගන්න බෑ. මොන මගුලක් වේද කියලා. නේද? ඕ අන්නේ වැඩි. එතකොට එවැනි පරිසරයක ඉඳන් අපි කතා කරනකොට අවුරුදු ගාණක් හෝ යම් කාලයක් ලංකාවේ තමන්ගේ මව භූමියේ ඉඳලා මෙහෙට ඔබ සැම යම් කිසි රැකියාවක් කරනවා සල්ලි හොයන්න ඕන ජීවිතේම කැප කරලා මම ඒක දන්නවා කොච්චරද කියනවනම් මට මම මේ මංගල මාධ්‍යයට එහෙම කිව්වේ තව ටික දවසකින් උඹ මොකෝ තිතන්න ඉපස් දවසක් දෙකක් යනකොට මං අඬන්න ගනි මොකුත් හිතන්නේ මට ඉන්න බෑනේ ගෙදරින් එලිසිලා සමානේ පහුවෙනකොට ලෙඩක් වෙනවා. ඔකට සිංහලෙන් කියන හෝම් සික් කියලා නේ. සිංහලෙන් මට ගෙදර ඉන්න ඕනේ ඒක තියෙනවා මාර එකක්. දැන් හොඳ වෙලාවට මං කිව්වේ ස්කයිප් බුදු වෙන්න ඕන කියලා ස්කයිප් මාර්කෙන් ගේ පොඩ්ඩ මොන පෙන්නන්න දුව පෙන්නන්න මොන හරි කොපුතා පෙන්නන්න හරි ඒ ටික දැක්කයන් පස්සේ ඔන්න පොඩි සැලසීමක් එනවා දැන් මූණ දැක්කනේ ඒක හරි
නැත්තම් ඒකත් නැති කාලේ නම් මොකද වෙන්නේ? හරි. ජංගම දුරකථන නැති කාලේ. යන්තම් පොඩි ලියුම් කරදයියක් දාන කාලේ. මේ තාපු අයට මොකද උනේ? නිකන් හිතන්නකෝ. අම්මලා එහෙ ඉන්නවා අනේ ලොකු කුළුවා ගියාම මොන වුණාද නේ? මොකද ලියුමක් එන්නේ යනවා මාසෙකමාරක්. ඉස්සර ගුවන් යානාවල නෙමෙයි එන්නේ. නැවුල් දාවෙන්නේ. කොහොමද එතකොට? තොරතුරු මාරු. දැන් කොච්චර සූක්ෂමද? 3G දැම්ම ගෙදරත් එක්ක කතා කළා. නැත්නම් Skype එකට එනකොට පොඩ්ඩක් මේ සල්ලි යන නොමිලේ. නොමිලේ නෙමෙයි අන්තර්ජාලයට ගෙවන සල්ලි වලින් එකක් ගන්නවා. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරා ගන්නවා. හරි ලස්සනයි. ඔබ එහෙම සූක්ෂම වෙන්න පුරුදු වෙනවා. මේ පුංචි පැටියට ඉලෙක්ට්‍රොනික උපකරණ ඩිවයිස් එකක් ටෙලිෆෝන් එකක් ඔක්කොම දුන්නොත් එහෙම ඉතා ඉක්මනට ඒකේ ක්‍රමවේදයම අල්ල ගන්නවා. මං අහන්නේ ඇයි මිනිස්සෙක්ව එහෙම අල්ලගන්න තරම් සූක්ෂම වෙන්නේ නැත්තේ? අපි මිනිස්සු ඉවත් වෙන්නේ නැත්තේ. එන වැඩේ වෙලා තියෙන්නේ තාක්ෂණය මේ දියුණු නෙමෙයි මේ යන්නේ වලට. විතයින මාර මොස්තරය කියලා දැන්. මේ යන්නේ වලට. මිනිස්සු මානසිකත්වයෙන් වලට. කොටුවේ ස්ටේෂන් එකේ කෝච්චි ඉඳගන්න පොර කරනවා මාරතෝ ගියා ඊළඟදී එකේ එහෙම පොර කාලා කකුල් දෙකෙන් අස්සට ගියා බඩ උඩින් ගියා කෝච්චි රෝදි දෙකට කැපුණා මිනිහ ගත්තා. ඒ ඥානන්නේ එකපාරට ගියා මිනිස්සු උදකලලගේ උගුරෙන්ක ඉතරේ අර ගණන්ගේ දුම්ගේ වැඩ කරන අය දෙකටම කැපුණා. බෑග් එක විතරක් ඇතුලේ. උන් බෑග් එකේ දාලා පනින්න ඇදුවා ගියා. අදිස්සි මේ සයිස් ගෑනු ළමයි මේකා ටෙලි නයිට් වල රඟපාන්නේ එනවා නෙමෙයි ගෙන්නනවා. මාර අඬරයක් දෙනවා. ඒකට උගක් ඕන. කේවලාව නේද? මේකට බලන්න. චුට්ට හිනාලා දිවලා දැන් චුට්ට කකුල උස්සන්න. ආදී යසුවම තමයි. මොකටද අයියා? නැති ටික චතත තියෙන. තව එකක් ගන්නත් ඕන ඇත්තේ. මේ මචං හොඳයි නේද මේ බලන්නේ? දැන් බලන්න පුළුවන් නේ දීදි. කරුණේද මචං? ඒක වර්ණනාවක් දෙනවා. ගෑනු තරම් ඒ වර්ණනාවෙන් අදින්න જાතිය ලෝකෙ කොහෙවත් නැහැ. ඔය මාරලතරේ කොහොමද කේම? අන්දික විතරේ නැති. සහ මේ වල්ගේ නැහැ. තිබ්බනම් හොරු මරන් කාන. එහෙම දෙනවා. දුන්නු ගමන් ඒකට හේතුව අපි මම ඉස්සෙල්ලා කතා කළා ආචාර්ය දිත්ව ආචාර්ය ජයලත් මනෝරත්න වගේ ශිල්පීන් අයිරාංගනී සේරසිංහ වගේ උතුම් මාතාවක් මේ දෙනිය වලව්වෙන් ඇවිල්ලා පළවෙනි වතාවට විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් කොළඹ පිරිසක් මේ ඉන්නේ. මේ ඇවිල්ලා ඉන්නේ. මේ පිරිසවත් සමහර විට මේ කතා කරන ඒවත් එක්ක ගැළපෙන්නේ නැති ගැටුම් නැති අය ඇති. දැන් මම ඉතුරු කරනවා එයාට කතා කරන්න. හොඳයි නේද? කාර්යයට. නැත්තම් පෙළකෙවුම් ගයි කියන්නේ ඉතින් වෙලාවක් දුන්නේ නැත්නම් දුන්නා. කතා කරා. ඉතුරු ටික එතකොට ඒක ඔස්සේ කාලයක් ඉදිරි වෙනවා. සහ දේශී අපි උපරිමයේ ගමු ප්‍රයෝජන. සොක්‍රටිස් පඬිවරයා මෙහා පැත්තේ ග්‍රීසි ඇතැන්ස් වල එතකොට ටියුෂන් ක්ලාස් තිබෙන්නේ නේද? ඔය ඇකඩමියා කියන එක දාන්නේ යන්නේ. ඒක දාලා ඉවරලා ආරම්භ කරලා හැමෝම වැඩ ඇරිලා ඔක්කොම ඉවර වුණාම හැන්දෑවේ ගන්නවා. ඉවර වෙන්නේ පාන්දර 2ට 3ට විතර කියලායි අපි හදාරලා තියෙන්නේ. නමුත් කිසිදාක අතේ කොළ කෑල්ලක් ගන්න නැතුව මුළු ඔක්කොම විශේෂ
හරියට එදා උගන්නපු දේ අදත් උගන්නපු එක්කෙනා සොක්‍රටිස්. එයා ලස්සන දෙයක් කියනවා. එයාගේ ශිෂ්‍යෙක් අහනවා ගිහිල්ලා මේ මැසිඩෝනියා වාරා මේ රෝමය මේ මුළුකම යුද්ධ වෙන්නේ. මොකද එනවා ගහනවා මරනවා පිරිමින්ව මරනවා කැන්ටර් කරගෙන යනවා. ඒ නිසා ඇතිච්ච නාට්‍යයක් තියෙනවා ට්‍රෝජන් විමෙන්ස්. ට්‍රෝජන් ගෑනු කියන්නේ ට්‍රෝජන් පුරේටම ගහලා ඉවරලා හැම වෙලාවෙම ගැව්වාම කරන්නේ පිරිමි ඔක්කොම මරනවා. මේ වගේ කුඩා දරුවෙක් චස් ගාලා ගහලා දාන වෙලෙ ඉවරයි. ඒගොල්ලෝ එකම දේ කරන්නේ කාන්තාවන්ව ගන්නවා. ඇයි? ඒ තමයි මගේ ඊළඟ බිරිඳ. ඒ ගහපු අය ග්ලැඩියේටර්ස්ලා. වීරයෝ. එයා කිව්වම ඔයා එන්න මැත් එක කිව්වම ඔයා එන්න ඕන. බෑ කිව්වොත් චස් ඔයත් ඉවරයි. බටහිර මොන බයිලා කිව්වා මේ දැන් වෙනස් වෙලා තියෙන එක සන්තෝෂිත කාරණා එක වෙනම දෙයක්. මේ යුරෝපයේ සාබටහිර කාන්තාව සැලකේ කොහොමද? කාන්තාව කිසිම කෙනෙකුට කිසි පොළොවැසි භාවයක් නැහැ. පිරිමින්ට විතරයි පොළොවැසි භාවය ඒත් අවුරුදු 30ට එහා. ඒ රට වෙනුවෙන් අවසාන වශයෙන් යුද්ධ දෙකකට සහභාගී වෙලා ඉන්නවා. ඒ අනුව නාට්‍ය ලිපු සොෆොක්ලීස්, ඊස්කෙලස්, යුරිපිඩීස් ඔය ඔක්කොම even සොක්‍රටිස් ඒ මුළු ඔක්කොම තරුණ කාලේ යුද්ධයට සහභාගී වෙච්ච සෙගොල්. ඒ රට වෙනුවෙන් පිරිමි අනිවාර්යයෙන් යන්න ඕන. ඒ අයට තමයි දෙන්නේ පුරවැසි භාවය. එතකොට අවුරුදු 30 පැන ගමන් ඒගොල්ලෝ පුරවැසි සිටිසන් කියන කාලේ. එනම් කාන්තාව නම් කළා දෙවි කොහොමද? මේ කාන්තාවන් මම දෙවන්න රෝල බලන්න පටන් ගත්තා. එහෙම කරන්න එපා. නේද? මන් නෙමෙයි මේ කරන්නේ. ඒ ඉතිහාසයේ උනේ කාන්තාවන්ට කිව්වේ ළමයි හදන මැෂින්. මම ඒක ඇහැට දැක්ක මිහින්ද දැක්කේ නෑ. මේ අපේ දෝ මං ඇවිල්ලා මෙහෙට ගහනවා. මගේ නායකත්වයේ. අපි ඔක්කොම පිරිමි ටික සෙබළුට ගහලා පොඩු පට්ටාල පිරිමි ඔක්කොම මරලා ඉවරලා කාන්තාව ටික ඔක්කොම Tamanට කැමති කියන මට අරයා කොහොමම ගන්නවා අරය දෙන්නේ. ඒව ගන්න. ඒගොල්ලෝ එන්න ඕන. ඒ තමයි මගේ කව බිරිඳා. ඒකට ටික දවසක් එනකොට මට හිතුණා මෙයා මට වැඩ නැහැ දැන් කියලා හිතුණු ගමන් එයාව කියනවා මේ වගේ තව මේ වගේ විවෘත තැන් කියලා තියෙන ඒවට පොඩි එකක් තියෙන ඒකට නගලා නිර්වත් කරලා වෙන්දේසි කරනවා. එතකොට ඒගොල්ලෝ කිව්ව දෙවෙනි එක තමයි කාන්තාව යන වෙන්දේසි භාණ්ඩයකි. සාරේ නිර්වත් කතන්දරේ සාමාන්‍යකරණය වුණේ යුරෝපයේ ප්‍රංශයේ මේ හැමතැනම ඒක බොහොම සාමාන්‍ය දෙයක්. නිර්වත් කරනවා. ඉතින් පොලේ අපි මේ කොමඩු ගෙඩියක් ගන්නවා වගේ බලලා පැහිලක් දන්නේ එහෙම කියලා බලනවා. ඒ වගේ සල්ලි දෙන මිනිස්සු ඇවිල්ලා වෙන්දේසි කරනකොට කීයද? ඇවරයි ඔපොල්සියයි ඇවරයි කියනවා තව කෙනෙක් දැකලා ඔපොල් 150යි. දැන් 150යි ඇවරයි කොහොම කියපු ගමන් එයාට පුළුවන් ඉල්ලන අයට පුළුවන් කලින් ඇවිල්ලා ඉවරලා කට ඇරලා දත් තියනවාද ඒවා ඔක්කොම බලන්න පුළුවන්. අස්සෙන් විකුණනවා වගේ ඔක්කොම බලන ගහලා බලනවා. එහෙම තමයි වෙන්දේසි කරලා තියෙන්නේ. කොහොමද බලන්නකෝ ඒවකට තියලා තියෙන විදිහ කාන්තාවන්. දැන් මේ කතන්දර රයිට් සරවන්නේ එන්නේ ඉස්සෙල්ලා අපිට ඒවම දාපු යුරෝපයේ ඒක ඉස්සෙල්ලාම තිබිලා තියෙනවා. නේද? එතකොට අයිති වුණාම මොකද කරන්නේ? මං සල්ලි දීලා ගත්තා. මායගේ යුරෝප 50ක් තියෙනවා මං ගන්නවා කාවාර. ගත්ත ගමන් මොකද වෙන්නේ? මං සල්ලිකාරී. මගේ සේවකයා ඉන්නවා. එයා ගාව පිත්තලෙන් කොටලා තිනවා, හදලා තිනවා අච්චුවක්. ඒ තමයි මගේ සීල් එක. ඒකේ වෙලෙම පොල් කටවලු දාලා ටක් ගාලා ගිනියම් කරනවා. ගිනියම් කරලා අනිත් පැත්ත අරවනවා මෙන්න මෙතන සීල් එක තියෙනවා. හම් අඩු ගන්නවා.
එහාන් අඬු ගැව්වාම එයා මට ආයේ. ඒතකොට හදිසියවත් ඕගොල්ලන්ට පැනලා යන්න බෑ. පැනලා ගියාම සෙබළු අල්ලගත්තු ගමන් ටක් ගාලා ඇඳුම් නිර්වත් කරලා බලනවා සීල් ගන්න. අන්තිම සීල් එක මොකද්ද තියෙන්නේ? JR ඒ ජයලාල් රෝණගේ විශ්වවිද්‍යාලයේ ඊයේ ගෙටින් ගාලා සීල් එක. ඔව්. ජයලාල් රෝණගේ මේ ජයලාල් මාත්‍යට ගෙනින් දෙන්න කියලා අපෝ ගෙනත් දෙනවා. හොඳයි. ඊට පස්සේ බලනකොට තියෙන මේ මංගල කියලා ඒකේදී එහෙම වෙන්නේ. ඔන්න ඔහොම තත්ත්වයක් තිබුණේ. ඕක ගැන ලස්සන නාට්‍ය ලියුණා ට්‍රෝජන් විමෙන් ට්‍රෝජන් ගැහන් ලංකාවේ පරිවර්තනය කළා කීපවතාවක්. ඔය වගේ එහෙනම් මිත්‍රවරුනි නාට්‍ය කලාව කියන්නේ නිකම් විසුක දර්ශනයක්. දැන් සිංහලෙන් කියමු විෂුවල් ආර්ට් එකක් නෙමෙයි. ඉංග්‍රීසියෙන් කියුවොත් තේරෙන්නේ නැහැ. මාර ගොඩු තෝගයක් මේ රටේ ඉන්නේ. ඒගොල්ලෝ මෙතන නෑ කමන්නේ ඒ වුණාට මම පුරුද්දට කියන්නේ නේද? ඔව්. විෂුවල් ආර්ට් නච ගීත වාදිත විසුක දර්ශන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩප ආමුදුරට විනය පිළිබඳව කතා කරද්දී කියන නච්ච නැටුම් මේ සංස්කෘත ගීත සින්දු කියන එක වාදිත සංගීත භාණ්ඩ වාදනය කරන විසුක දර්ශන visual arts මුකුත් බලන්නේ මාලා ගන්ධ ඒක සුවඳ විලේපන මාලා ගන්ධ විලේපන කිව්වට ගොඩක් ඒවට තේරෙන්නේ ඒක කියන්න ඕන perfume එකක් නැත්නම් scent එකක් එහෙම කිව්වම තේරෙන්නේ සිංහලෙන් කියන්නේ පැලියද හරි බලන්න නමුත් මේ ඔක්කොම දේවල් ಭಾರತೀಯ හම්බුනොත් තේරෙනවා බෙන්ගාලිය හම්බුනොත් තේරෙනවා ඒ මිනිස්සු කතා කරන්නේ ඒගොල්ලන්ගේ භාෂාවේ අපේ කෙනෙක් හම්බුනොත් පුළුවන් තරම් පෙන්වන්න උත්සාහ කරනවා මට සිංහල අමාරුයි කියලා. ಭಾರತයේ ඉන්න අය ඉන්දියාවේ ඕන තැනක බලන්න. ඒගොල්ලෝ අවුරුදු ගණන් මේ වුණාට දරුවා ඒගොල්ලන්ගේ ප්‍රාදේශීය භාෂාවෙන් කතා කරනවා. අපි හරි ආඩම්බරයි. අපේ පුතාට නම් සිංහල බෑ. මේ නීතුගොලි කියන්නේ ඒවා පඩසු. අපි කියන්නේ පාඩ කියලා ඒවා. භාෂා උගන්වන්න මේ ඔක්කොම තියාගෙන මේ සිංහල අපේ රටයි ඔනී බලන්නකෝ මේගොල්ලෝ ගානවා මේගොල්ලෝ කියන්නේ එපා. බොරු දාමෙන් ගන්න එපා. ඉස්සෙල්ලා මා තුල මං ඉන්නවද කියලා බලන්න. කන්නඩියක් ගාවට ගිහින් මම දොරමඩලාවේ කිව්වා පොළවල හෙළුවෙන් ඉඳලා බලන්න. මේ මන්ද මේ ඉන්නේ කියලා. එතකොට අහුවේ අමුතු සත්තු තොගයක් තමා ගාවේ ඉන්නවා. ඒකට කියලා තියෙන බුද්ධ ධර්මයේ ලස්සන එක. හරි සරල දෙයක් බලන්න හැම මඟුලක්ම වැරදි විදිහට යරන් තියෙන්නේ. දෙරණ තුල තුඹසයා තුඹස තුල ඩාගියා විසකෝර සර්පයා දැකනාම මෝඩයා. බුද්දිස්ට් ෆිලොසොෆි කියන එක ඕනම දෙනවා. දෙරණ පංචස්කන්ධය තුල තුඹසයා මේ තුඹසක් තියෙනවා හදවත කියන එක. රාග දේශ මොහ ඔක්කොම මේකේ. තුඹස තුල නාගයා විස සතෙක් ඉන්නවා. විසකෝර සර්පයා නපුරු සතෙක් දැක්කම දැකනාරු මෝඩයා. බතුල තියෙන අසික්කිත ලක්ෂණ ටික ඔක්කොම අතහැරපන් නැත්නම් උට විනීක් වෙන්න බෑ කියලා තියෙනවා. ඕක වැරදිද ගත්තේ අන්තිම පද ටික විතර කරන් ඔය අපේ ක්වාටර්ස් වටේ යන පතෑව විසකෝර සර්පයා දැකනාරු මෝඩයා කියලා කලලපන්. ඒකයි දැනුම පිළිබඳ මහා ප්‍රශ්නයක් කියන්නේ. එහෙනම් උගලින් අයනු ආයන. පැන්න මගේ කතාව මං අහන්නේ. ඔබේ මොනවද? ඒ වරිවර මතුවේ දේවල් ඔස්සේ මම මේ කතා කරා. කමන්නේ මම මේ විදිහට කියන්නේ. මොකද ආසාවෙන් සෑම වෙන්නේ බෑනේ. මම කැටයක් ඕනේ අවශ්‍යත් නැහැ නේද? අපි ගත්ත උපාධි බෙල්ලෙල්ලගෙන නැහැ නේද මණ්ඩාර මාත්‍යා?
ලස්සන මේ මාවට කවන්නේ අපි දැනකට කිව්වම කතා කරනකොට ඒක තේරෙනවා මුගේ මට්ටම මොකක්ද කියලා. එච්චරයි. අපි සරලයි. හොරට ආචාර්ය පාටි ගන්නේ නේ. ඔව් සල්වි දෙල ගන්න එහෙම අදාළ. අපි විකාරයි. නමුත් අපි අර ටෙලි නාට්‍ය වල එහෙම මට ලැබෙන චරිත මම ඒකත් කියන්න ඕන. ආදරෙන් ටෙලි නාට්‍ය වල අපිට ලැබෙන චරිත මම එකක්වත් එකකට එකක් සමාන දේවල් රඟපාලා නැහැ. සෑම චරිතයකම විවිධයි. ඒ සෑම චරිතයකටම අනන්‍ය වූ ලක්ෂණ මම විසින් නිර්මාණය කරගෙන ඉදිරිපත් කරලා තියෙනවා. ඒක හැටි. ඔබ බලන්න මිනිස්සුන්ගේ හැටි. මේ අපේ රටේ වැඩිහිටි මේ චූටි දරුවෝ මොකක් කරේද කමන්නේ මේ චූටි දරුවෝ කිව්වට ඒක කමක් නැහැ. වැඩිහිටි මොනුපුරොත් ඇති මේසයි. බස්සකේදී කරවල සත්‍රේ කියන්නේ කිව්වා. මොනව අසුචිද කන්නේ. ඉඳගත් ඇක්චරේ වෙලින්ද කතානේ. බලන්න එතකොට මම අර ඉසුරු යෝගී කලේ ජ්‍යොතිෂය කියන්නේ හස්ත රේඛා නෙවෙයි. මිනිහා මේව අත දානවා සාත්‍රේ කියන කොයි තරම් පොල් කූඩුද කියලා හිතන්න. හිසකෙස් පැහිලා තියෙන්නේ මොනවටද කියලා හිතන්න. එතකොට මේගොල්ලන්ගේ ළමයි කොහොම වුන්නේද? 1987 තමයි මම උසස් පෙළ උගන්නන්න ගුරුවරයෙක් හැටියට බැඳුණු වයස කාලේ 87 සිට අද දක්වා උගන්වනවා. අද වෙනකොට විශ්වවිද්‍යාලේ දක්වා විහිදිලා. හරි. කොච්චර සන්තෝෂද කියනවනම් දැන් ඒ පළපුරුද්දේම වැඩක් තියෙනවා. ළමෙක් මයිගාවට ඇවිල්ලා හිටගෙන කතා කරනකොට කතා කරන විලාසෙන් මං කියනවා ගෙදර මහගෑණි බලන නාලිකාව. අම්මා බලන ටෙලිවිෂන් නාට්‍ය මොනවද කියලා මම කියනවා ටක්කා. කන බොනේම මොනවද කියලා කියනවා. අම්මා ගෙදර නැද්ද රටද කියලා කියනවා. ඒ ළඟදී මට එක්තරා කාන්තාවක් දුරකථනයෙන් කතා කළා. මගේ දරුවව පොඩ්ඩක් ඒ එක්තරා ඉස්කෝලේකට මාරු කරලා දෙන්න උදව් කරන්න පුළුවන්. මම ඇයි දරුවා ඉන්නේ මේ ඉස්කෝලේ. මම කොහෙවත් කිව්වේ නැහැ. මේ ආවල් ඉස්කෝලේ. මේ නෙමෙයි ඉතාලියේ නෙමෙයි. ලංකාවේ ආවල් ඉස්කෝලේ ඉගෙන ගන්න. ඉතින් අපරාධිනික හොඳ ඉස්කෝලයක් නේ. අනේ නෑ සර්. දරුවා කුඩු ගහන්න පුරුදු වෙලා. ඔබතුමිය ඇරෙට කවුරුවත් නැද්ද වැඩි හිටියෝ? අනේ නෑ. මම අවුරුදු දැන් 12ක් ඉතාලියේ. මොකටද යුරෝ හොයලා? මොකටද හොයලා? තාත්තා එයා නෑ දාලා ගියා. මං ඒකේද වාචක ඔක්කොම දන්නවා මිත්‍රෝ. ඒවා දන්නවා මේ නොදැනෙන එක පැරිෂුට් එකකින් පාත් වෙලා දාන එකේ නෙමෙයි මම. මේ ඉස්සෙල්ලා මේ සිටියේ මේ බැලුවා නාපොලි කොහෙද තියෙන ඔක්කොම බලාගෙන ආවේ. දුර ඔක්කොම දන්නවා පැය ගානේ යන්නදී ඒ ඔක්කොම බලාගෙන ආවේ. මං කිව්වේ ඒක ඉස්සෙල්ලා සමාජ තත්ත්වයක් බලන්න. මේ ආදරණීය අම්මා තමන්ගේ දරුවා ගැන සොබි කියනවා. මං හම්බ කරන සල්ලි වලින් පුතා ඉල්ලන්නේ දුන්නා. අවසානයේ වෙනකොට විශාල බයිසිකල් එකක් අරන් ගිහලා මොටර් සයිකල් එක. ඒකත් අරන් ගියා. ඊයින් පස්සේ වැඩි වුණා මං දන්නේ මහත්තයෝ රටේ නේ ආච්චි ගාව ඉන්නේ. ආච්චි දන්න මගුලකුත් නැහැ. දැන් මේ වෙනකොට මගේ දරුවා කුඩුත් ගහන්න බැහැවිලා. පුදුම විදියට මට කරදර කරනවා සම්ලි වන්න කියලා. දැන් මේක කේද වාචකයක් නෙවෙයි. මොකටද එන මාමනුස්සය ආවේ? ඉතින් මේ මඤ්ඤක ගස් ටිකක් හිටව ගත්තා නම් ඉවරයි ඉන්න. එන අරු කුඩු ගන්නෑ නේ. යන්තම් ඔය මම උදව් කළා මේ මංගල මහත්මයා දන්නේ
අපේ මෙරිල් නීපුර මහත්තයාට කියලා කතා කරලා ඇත්තා එක්තරා ඉස්කෝලේකට දාගත්ත ළමයා. ඊට දැන් පොඩ්ඩක් විමර්ශනය කර සහයෝගය දෙනවා අදාළ ගුරුවරුන්ට කියලා. ඒ කේද වාචකයට අපි පිළිතුරු දෙන්නේ එහෙම. අබමල් රේණුක දෙයක් අරගෙන නෙමෙයි ඒකත් වරදවා හිතන්න එපා. එහෙම නැහැ. මේක තියෙනවා. සල්ලි හොයන්න පුළුවන් අපිට ජීවත් වෙන්න. ඒක වෙනවා. සෝෂල් ඩ්‍රාමානේ සමාජ නාටක නේද? ඔය මේ වගේ හොඳ සංවේදී ජනක කතාවක් නාට්‍යයකින් টොප් එකට ප්‍රේක්ෂකයට දෙන්න පුළුවන්. ඒ කතාවයකට මංගල මහත්මයා සහෝදරවරු ඒකට සහභාගී වෙන සියලු දෙනා ඉන්නවා. ඒ අය ඒ උර දීලා ඔබ මන් දන්නවා ඉන්න බෑ වෙලාවකට. වැඩ තියෙන එක වෙලාවට නේද? රාත්‍රී වැඩමුළු ඒවා මුතු වැඩමුළු ඒ ඔක්කොම මැද්දේ ඔබ මේ විදිහට එක් අවුරුද්දකට මං හිතනම ආචාර කරනවා ඔබව බල ගන්නවා ශක්තිමත් කරනවා පිටින් ඇවිල්ලා නියම් පරිශුද්ධකින් ඇවිල්ලා ඔබ දිහා දකින්න දී නෙමෙයි මම මේකේද වාචක සහ සොඳුරු තැන් හැම දෙයක්ම හොඳින් ගවේෂණය කරලා තමයි ආවේ ඉතින් කතා කසායි බිබුගලු වගේ ඉන්නේ. ඒක ඇගේ සංස්කෘතිය. ඔබට අපි කෑ ගාලා වැඩන්නේ. සානිකම් මොනවාරි ප්‍රීති උත්සවයේ තිබ්බා මේ සංස්කෘතිය ආරම්භය තේමයි. හරි ලස්සනයි. උපේක්ෂාවෙන් ඒව බලන්න පුරුදු වෙන්න ඕනේ. අපි දකින්නකොට මේ ටවුන් එකේ කෝච්චි අරගෙන එනකොට බදාගෙන ටිප් කිස් දෙන එක අරම ඒක මේ සංස්කෘතිය කියන්නේ. ಭಾರತೀය අපිට මොකද නැහැ හොඳටම උදාහරණ ගන්න පුළුවන් මොකෙන් යා ළඟම තියෙන රට ඉන්දියාව. වැඩි දුර එන්න ඕනේ. ලෝකෙටම සංස්කෘතියගේ රට. මහා සංස්කෘතිය. ඒගොල්ලෝ හරි ලස්සනට ඒවා කලමනාකරණය කරලා. ඉංග්‍රීසි කතා කරලා තග්ගල ඔයා ඉන්දියෙන්ද කියලා අහන සයිස් එකට අනන්‍යතාවක් තියෙන්නේ. කොහොමද? Brother you are are ready. The very checkum are you Indian? Yes, sir. Am I Indian? Master are ready. And you are Allagana Nandeta. Hard last of it. But after the Jivat and the Lazy. And put a told to give every day. Hammer Varga I told Jivat to meet them. May I pay every public. Questions? Yeah. No, not also questions and discussion, yes. Sir, අද වෙද්දි ලංකාවේ මේ වේදිකා නාට්‍ය සහ නාට්‍යවල තත්ත්වය මේ මෙගා නාට්‍ය දෙල් නාට්‍ය මගින් විනාශ වෙන කලාව පිළිබඳ පොඩි අදහසක් අපිට දුන්නොත් මොකද මේ අද වෙද්දි දකින්න පරිසුද්ධකාරය ගොඩක් ඉන්නවා මේ දෙල් නාට්‍ය කලාවේ ඒකට ලොකු දේවල් කියනවා. අපිට නොපෙනී යනවා ඒ අර මේ අපි දෙවිවරුන්ගේ අදහපු ලොකු කලාවක් අපිට දුන්නු ඒ කලාකරුවන් නොපෙනී කියලා දැන් තියෙන්නේ. ඒ කේද වාචකයට හේතු සාධක කොහොමද ආවේ? එදා තිබුණු වේදිකා නාට්‍ය අද දකින්න කොහොමවත් නම් වෙන්නේ. ඒක දේශපාලන නිසා ඒක එහෙම වෙනවද නැත්නම් අපේ සංස්කෘතිය තුලම පරිහානියටපත් වෙනවද? සමහරවිට මම ඒකට අතුරු මේ තව පොඩ මේ එකතු කරන්න
වේදිකාව විතරක් නෙමේ ගීතය කලාව සමස්ත කලාවම අභාවය පැහැදිලිව රස වින්දනයක් බින්දුවට වැටලා එතකොට අලුත් පරපුරට රස විඳින්න දෙයක් නැතුව යනවා අපේ දරුවෝ මොනවා රස විඳින්න තියෙන කියලා හරි කොහොමදයි ඒකට හොඳම උත්තරේ මම ඉස්සෙල්ලා දුන්න එකේ භාගයක් තියෙනවා කතා කරනකොට මම කියන්නේ අවුරුදු ගානක් උගන්නනකොට දැන් වෙනකොට මම මුලදී උගන්නනකොට ළමයි කතා කරපු දේ නෙමෙයි දැන් ළමයි කතා කරනකොට මම කියනවා ඔයගොල්ලන්ගේ අම්මා ගෙදර නැහැ නේද කියන්න පුළුවන් ඒක තනියම දැදෙන්න කියන්න පුළුවන් අවසාන වතාවට මම පාසලේ ගුරු වෘත්තියෙන් අයිනේ ඉස්සෙල්ලා හිටපු පාසලේ මම ඒකේ නම කියන්නේ සිද්ධිය යදාල මම ජීවිතේ වැඩිපුර උගන්නන තියෙන්නේ බාලිකාවල මම ඒ වාසනාවක් කොට සැලකනවා මොකද එයා පැත්තේ ඔයිඩිපස් කොම්ප්ලෙක්ස් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මනෝවිද්‍යාඥයා කියපු වරදී ඔයිඩිපස් කොම්ප්ලෙක්ස් සංකීර්ණ සංකීර්ණයි කියනවා ඒ සංකීර්ණේ කතා වෙන පරිදි ගැහණු දරුවෝ ඉන්නේ ඉස්කෝලේකට පිරිමි ගුරුවරයෙක් ඉන්නවා කියන්නේ උගන්නන්න හරිම ලේසි. පිරිමි ඉන්න පන්ති වලට පාසලකට ඉස්කෝලේ නෝනලා ඉන්නවා කියන්නේ හරිම ලේසි ගන්න. ඇයි? දඬු කොල්ලෝ එන උසයි. ගුරුතුමියලා කොටයි. මෙහෙම කතා කරා. කතා කරලා කියන කොල්ලන්ට බලිනවා. කොහොමද හැසිරෙන්නේ? කොල්ලෝ එතකොට කොහොමද? අනිදාස බලනකොට මට අහුනොත් මොකද කරන්නේ කියලා කොල්ලෝ. දැන් මේ කෙලින් හිට ගන්නවා. ඇයි? තමන්ගේ අම්මා වාගේ ඊළඟට තමන් ආදරයෙන් කරන මිතුරියක් වගේ වෙනාම ගුරුවරිය ඒ කියනකොට ඔහේ ඉන්න කොල්ලෝ ඒකට විරුද්ධව මොකක් කියන්නේ නැහැ ලැජ්ජාවකටත් පත් වෙනවා හරි විකෘති ලිංගයකට ඇතිවෙනා වූ ආකර්ෂණීය මෙවලමෝයේදී අපි මම ගන්නපු අන්තිමට ගන්නපු ඉස්කෝලේ ආයෙත් ක්‍රීඩාවකින් ඉහළ තැනකට ගිය පාසල ගෑනු ළමයි මෙන්න මෙච්චර ඉතර උසයි. මේ නෝනා මෙගුවම් දුවගෙන ඉන්නේ. ඇවිල්ලා දනගෑන ඇයි උටද කිරින්න උන් පාත් වෙලා අහන. දඬු ඊනි කෙල්ල. දගන්න. කෙල්ලන්ගේ පොඩ්ඩට ඇස තියෙන ඩයිරි ඔටෝග්‍රාෆ් එකම බෙදක් වෙලාට ගුරු තුමියන්ලා මේ දනෝ මොනවද එළියේ බලමු වගේ අම්මෝ හදවත් ඇඳලා මොකද්ද මේ අරන් යනවා අරන් ගියම් කෙල්ල දුවන් ඉන්නේ මයි ගාව ඇලගෙන ඉතින් අරහවල් ටීචර් ඩයිරියෙන් ගියා මං ඉමීටේ යනවා යම් ස්ටාෆ් රූම් එකේ ඩයිරි තියන්නේ මං කියනවා පෙළකායට ඔකෝයා උනාගන්නවට ඔයාට නඩු ගන්නොත් ලක්ෂ ගණන් ගෙවන්න වේවන්නේ ඇයි එම්බුලන්ස් නෙමෙයි බයි පුළුවන් ඩයිරි කියන එක ඇවිල්ලා තියෙන්නේ පොඩි කාලේ ඉඳන් පිළිවෙලකට වැඩක් කරන්න දාගන්න දින වේලාව ඒකටයි තියෙන්නේ ටයිම් ඩේට් එක දෙන්නේ ඒකට සතිය දවස් දාලා පිස්සු නැරනේ උඩ දෙනවා කියලා මං අරන් යන්න ඕනේ දෙන්න. ඒක එහෙම කරන්න ඕන. ඒක මානව අයිතියක් නේ. මගේ ඩයිරි පොකට අරන්නේ මගේ ප්‍රයිවසි පොඩ්ඩලිකත් ඔක්කොම අරගෙන නැත්තම් ඩංගුයි. නඩු දෙන්නේ ඒක අන්තර්ජාතික පොලිසිය. කොහොමද ඔටෝග්‍රාෆ් නම් ඉතින් වැඩි තවල් ලිඩක් ඒකට අයිතියක් නෑ. ඌව දෙන් ඉන්නවා රෝමියෝ ලියලා කවි ලියලා අරවල මං ඒ වැඩි ඔබ දෙනවා මම
වශයෙන් දෙනවා. දැන් කෙල්ලෝ අච්චර දඩු කෙල්ලෝ අදත් පාරේ දැන් හොඳ රසා කරන ඉන්න පාරේ යනවනම් ජනවාහනේ බ්‍රේක් ගාලා නවත්තලා දුවගෙන එන්න වැදලා යනවා. උම්මට හරි ආදරේ. මේක ඇතුලේ කොස්ලා වේක. හැබැයි මම කියන්නේ එක පිළිමි පාසලට මිස්ර අර පොල්ලොත් මට ආදරේ. මේ යුනිවර්සිටි වල පොල්ලු මට හරි ආදරේ. ඒක වෙනම දෙයක්. මේක තමයි මම මෝඩ් එක උගන්වන්නේ. ඒ විදිහම තමයි හැමතැනම. මාස්ක් and the face name මේ ස්මූනක් සැදෙන්නේ මේ මම මෙහෙමමයි. අපේ ගෙදර මම ඉන්නේ ටෙලිවිෂන් එකේ ඇන්ටනාව ගලවලා ලීස් කොල්ලා. අවුරුදු 8ක් දැන්. බලන්න. මොකද මං ගෙදර යනකොට දවසක් වැඩ ඇරිලා ඔබගේ ප්‍රශ්නෙට මේ උත්තරේ දෙන්න. මාර වටයක් ඉන්නේ බතල වල ඇඳගෙන. හරි. නමුත් ඔබ මට හරි වාසනාවක් වුණා මංගල මහත්මයා ඒක දෙන්න. ඔය ප්‍රශ්නේ හේතුවක්. මං ගෙදර එනකොට එතකොට මගේ දරු පැටව දෙන්න පුංචි. මේ දරු පැටව දන්න මලීලාවක් නෑ. මේ දරු පැටව බලන්නේ අම්මා බලන channel එක. ඉල ගහන උන මහයි කීත නේද? එලෙක මං කියනවා. කතා නෑ. දෙකන්නේ වැඩි හිටියෝ අන්තිම වැරදි. මේ කොල්ලන්ට එහෙම කෙල්ලන්ට එහෙම කියන්න එපා මොකොත්. මුන් වැරදි නෑ. මුන් එතනට දාලා තින්නේ අපි. අපි තියෙන අශික්ෂිත මානසිකත්වය. දාලා ඉවරලා පොඩි කාලේ චූටි කට බුලන් ඕකට මේ channel එක හොඳයි කියලා කරා. ඔය ඔන්න වැල්වට යන ටෙලිනාටේ මහයිකි බලනවා. මොකද වෙන්නේ? හිතන්න. හරිනේ? මේ කතාව පොඩ්ඩක් හිතන්න. මොකද වෙලා තියෙන්නේ? මේකට සමාජ විද්‍යාත්මකව නම් කියනවා social conflict. සමාජ ගැටුම්. දාර්ශනිකව නම් කියනවා සමාජයේ වරින් වර දාර්ශනිකව වෙනස් වෙයි. එතකොට මේ ඩාන්ටේලා නැහැ. එමානුවෙල් කාන්ට්ලා නැහැ. මෙහෙම තින්නේ එක පුදුමයි පිළිනොලව. නේද? නමුත් අපි ඒකනේ හැදෑරුවා. එතකොට දාන්නේ මොනවද? සමාජ පරිණාමය. පරිණාමය කියන්නේ වැරදි අතට නෙවෙයි. එහෙනම් ඕකට හොඳම උත්තරේ දැන් එනවා. චුට්ටක් බර නිසා මම සෑහළු කරගත්තා. වැඩි. එහෙනම් මේකයි. මේකට හොඳම කතාව කියලා තියෙන්නේ කාල් මාක්ස් කියන ශ්‍රේෂ්ඨ චින්තකයාගේ ගුරුවරයා. මාක්ස්ගේ ගුරුවරයා. මේක කියන පසු කාලේ ඉන්න මාක්ස් ඔළුවෙන් හිටගත්තෝ දෙපැයින් හිටෙව්වා කියලා. ගුරුවරයා. හැබැයි එයාගේ බුදුම උදාහරණයක් තියෙනවා. ඒකට කියන්නේ ඒකලන න්‍යාය. නැත්නම් alienation. තව එකක්. ඊළඟට ඒකට කියනවා පරාරෝපණ න්‍යාය කියලා කියනවා. නාට්‍ය කලාව කියනවා දුරස්ථීකරණය කියලා. ඒක කොහොමද ඔය එකයි. alienation. තව එකක් දෙනවා. ඒකට කියන්නේ අපෝහකය. අපෝහකය. අපෝහකය යන්නේ මොකද? හරි සරලයි. මේ අපේ උන් දාලා තියෙන වචනින්ද ගැටලු වෙලා තියෙන්නේ. අපෝහකය යනු පරණ දේ නැති වෙලා අලුත් දෙක එන එක. හැමලාම මංගල මාතේ පරණ දේ නැති වෙලා අලුත් දේ එනවා. මේකට සරල උදාහරණයක් දෙනවා. හෙගල් කියන කාල් මාක්ස්ගේ ගුරුතුමා. එයා කියනවා ගන්න කේතලයක්. ඒකට වතුර පොරවන්න. එය ලිපක් මත තබා රත් කරන්න. රත් කරනකොට මුලින් කුකුළු නගිනවා. ටිකක් වෙලා මේ රස්සේ වැඩි වෙනකොට වෙන්නේ නටන වතුර. වතුර දඟලන ගමන් වතුරම වාෂ්ප වෙනවා රස්නේ එක්තරා උෂ්ණත්ව මට්ටමකදී.
වාෂ්ප එනකොට කෙමි වාෂ්ප ගලනවා. හැබැයි ජල වාෂ්ප එළියට යන තරමට තිබෙන ජලය හිඳෙනවා. ඒ කියන්නේ පරණ දේ නැති වෙලා අලුත් දේ පිට වෙනවා. ඒක තමයි ප්‍රොඩක්ටිව් තියරි එකට එන්නේ. නිෂ්පාදන න්‍යාය. පරණ දේ නැති වෙන අලුත් දේ එනවා. ඒකට කියනවා යා බට් කියලා දානවා කියන්නේ. නමුත් මොකද්ද වෙන්නේ? පරණ දේ නැති වෙලා අලුත් දේ ඉන්නේ ගුණාත්මක දෙයි පරණ දෙයට වඩා. ජල වාෂ්පනේ ඒ ජීවාණු හරණය වුණු. එහි නැවත විස බීජ නැති, ශුද්ධ ජීවි නැති. එය නැවත බටයක් මාර්ගයෙන් සිසිල් කළොත් පිරිසිදු ජලය. ඔන්න ඔය න්‍යායයට තමයි දංකුටු පැත්තේ කසිප්පු බෙරන්නේ. බලන්නකෝ මුත්තේ යාද කියලා නේ. නමුත් කසිප්පු බෙරන්නේ වත් අපෝක න්‍යාය දන්නේ නැහැ. ප්‍රායෝගික වැඩේ ඉන්නේ. කියන්නේ ප්‍රායෝගික කොච්චර හිටියත් වැඩක් නැහැ න්‍යාය දන්නේ නැතුව. න්‍යායික කොච්චර හිටියත් වැඩක් නැහැ ප්‍රායෝගික දන්නේ නැතුව. වැඩිපුර දිග කාලයක් හිටියම අපේ ටෙලි නාට්‍ය මෙගාව වෙන්නේ ඔය ඔබට අර කෑල්ලට මං ඉතුරු කොටස තියාගෙන නැවැත්ති. නංගි පොඩ්ඩක් අකුළු උස්සන්නකෝ කියලා ෆොටෝ ගන්න. ඊට පස්සේ අපේ තුම අයිදාංගනේ සේරසිංහ මැදිනියන් අහලා මේ චරිතය කරන්න කීයක්ද ගන්න. එතුමේ කියනවා මට මේ ගාන දෙන්න. එයාට කොහොමද මං ඉච්චර දෙන්නේ? ඉස්සු. එයාට ඉච්චර දුන්නා මේක කරන්නේ කොහොමද? මේ තමයි මේ කතාව. කරන්නේ කොහොමද? අපි නිකන් උදාහරණයක් ගමු. එතුමීගේ නම නොකිය ගමු. එක්තරා ජ්‍යෙෂ්ඨ රූපණ ශිල්පිනියක් ඉන්නනවා ලක්ෂයක්. එයාට ලක්ෂයක් දීලා මේක කරන්නේ කොහොමද? ඒක අපි කන්නේ මොනවද? අපි කනවා විතර නෙමෙයි ආවල් ඇමතිගේ මස්සිනාට මේ රූපවාහිනිය දාගන්න අනුමැතිය ගන්නවා නම් කොටසකට 50000 ගන්න දෙන්න ඕනේ. දුන්නා. එහෙම දෙන්නේ නැත්තම් එයා ඉල්ලනවා මිනිස් පිල්ල. මොකද්ද මිනිස් පිල්ල? කවුදෝගේ රංගපාන්නේ? ආවල් අලුතක් නෙමෙයි. අද ෆොටෝ ටික පෙන්නන්න බලන්න. පෙන්නවා. මෙහා ගෙනත් දෙන්නකො මට ඉතින් දවස් දෙක තුනක් පරිහරණය කරලා දෙන්න. එන්නේ මයිත් එක කියලා දෙන්න බැරිම තැන මං ගියා බන් නිදිය ගන්න කියලා. මට කියලා දෙනවා. ආයි මොන මගුලද? මේව හොඳට දාන්න YouTube වල කිසි ගැටලුවක් නැහැ. මට ඕනේ මේව දාගන්න. මෙන්න කලාව. මෙන්න යාවත් කාල වීම අප්ඩේට් වී වෙල් ටියුන් සුසර වෙලා තියෙන්නේ. මේ යනවා. කිසි ගැටලුවක්. එතකොට හිටපු කවුරු හරි ජනමාධ්‍ය ලෝකෙකේ මස්සිදාගෙන කියනවා එයා අනුමත කරන්නේ වේ ඇස්සන ගන්න. එයාට දෙන්න ඕන කොටසකින් 50000. කොටස් 40ක ටෙලි නාට්‍යයක් කරනවා නම් ලක්ෂ 20ක් එයාට ගිහිල්ලා. ඒතකොට සාමාන්‍යයෙන් කොටසක් ටෙලි නාට්‍යයක් කරන්න අපි හිතමු ලක්ෂ 1.5ක් යනවා කියලා. 50000ක්ම වෙන එකට එනවා නිකන් පුටු ගෙදා ඉරක් ගන්න එකේ. එතකොට ලක්ෂෙන් තමයි මේ ටික ඔක්කොම කරන්න ඕන. ලක්ෂෙන් කොහොමද මේ ප්‍රවීණ ශිල්පිනිය ගන්න? එතකොට තමයි නංගි මේ අර දින මරු කැරක්ටර් එක මල්ලිලටත් කියනවා. ලස්සන කොටිමට මෙයාට දානවා එහෙම දෙන්න අnder. ඒ කරන්නේ නැන්ද ටෙලි නාට්‍ය කරනවා. මතක තියාගන්න ආවලා රඟපාන්න හිටපු චරිතය ඔයාට දෙන්නේ. ඇත්තද අයියා කිව්වා. පළවෙනි දවසේ අම්මත් එක්ක ඉන්නේ. මොනාරි කාමරයක් කියලා සැලසුම් කරලා තියන්නේ ලස්සන මාෆියා. එක දවසක් මම බලන් ඉන්නවා. අම්මයි දුවයි මෙහි දැන්. අම්මාට මේක හරි සන්තෝෂයි. මෙවන් තෘප්ත කර එකක් නැහැ. මොකද උදේ නැගිටිනකොට අම්මා එක කාමරයකින් ඉඳිනවා දුව එක කාමරයකින් ඉන්නවා.
මන් දක්පදිනෝ මේ ඔදියා බලා. අපි මහන්සි වෙනවා ඒගොල්ලෝ හාන්සි වෙනවා. හරි ලස්සනයි. නිසා කන්නේපා මාන වටිනාකම අපේ වැඩේදී නේ ඊට පස්සේ අම්මටත් මේක හරි ආතල් ගුහාවක්. දැන් මොකද වෙන්නේ? දවසක් කොහොම ඉන්නකොට දැන් මේ අය ඇවිල්ලා සතියකටත් ඇදී. පෙළක් දවස්වල රෝගකට ඉන්නේ ඒත් ඉන්නවමයි දුවා. තාත්තා ඇවිල්ලා මොටර් සයිකලකින් මොනවද කරන්නේ මේ දවසේ? දැන් සුමානෝ කියන දාම ඉවර නැහැ. අනේ මේ ඔය ඇන්නන්නේ මේක ඉවරලා අපි එන්න මේ පොඩි වැඩක්ද මෙතන? කිව්වා නමනුස්සය ගියා බලන්න. නමුසකේ ගන්නට දාලා තියෙන එකේ ගියා. කොයිතරම් අවජාතකද කියලා මං කියනවා. මෙන්න අවුල. මේක වාසගමේ නෑ. මේක ඔබ ඉපදෙන්නේ ජාතියේ නෑ. මේ කියන්නේ සල්ලි හොයනවා කියලා අන්තිම අලුකුත්තේරු විදියට සල්ලි හොයන පිටස බීවි. දැන් මේ මාෆියාව ශ්‍රී ලංකාව නැමැති නේද? ඉන්දියාවේ මුතු කැටේ හරි ජනප්‍රියයි. එතකොට මොකද වෙන්නේ? ටික දවසකින් අර ප්‍රවීණ ශිල්පීන්ගෙන් අහනවා සාමාන්‍ය පාරේ යමුණු මිනිස්සු දැන් වැඩි දෙලිනාට්‍ය වල නෑ නේද? වැඩ නෑ නේ. මිනිස්සු අහන්නේ වැඩ නෑ. ඒ හැම අවුලෙන් කාටම කියන්න පුළුවන් ද මේකයි තත්ත්වය කියලා. ඒතකොට කියන්නේ මොනවා? මුලේ විශ්වාසයෙන් කතා කරලා මිනිස්සු කියන්නේ මොකද? ඔක ලස්සන තියෙනවා. පුළුවන් නම් කියවන්න පොතක් තියෙනවා ෆ්‍රාන්සයේ ලියවුණු නවකතාවක් ෆොන්ටමාරා ඉග්නෝසියෝ සිලෝනි කියන රචකයාගේ ෆොන්ටමාරා ඒක කියවනම් අපේ රටේ හිතාගත්තයි විතරයි. මොකද අපේ රටේ දැන් වෙන දේ මේ 1940 ගණන් වල වෙන රටවල් වලට වෙලා. දැන් ඒගොල්ලෝ වෙනතකට යන්න හදනවා ජර්මන් කාරෝ බැක් ටු නේචර් කියලා නැවත ස්වභාවිකත්වයට කියලා අර මල්ටි කෝටඩ් භාවිත අරෝග්‍ය ඔක්කොමවතර වලම් පිංගන් වලට ගිහින් තියෙනවා. හරි. වලම් පිංගන් වලට ගිහිල්ලා තියෙනවා. වලම් ඔක්කොම ගෙනියන්නේ කෑගල්ලේ මොළ ගොඩි. අපේ රටින් ගෙනියන ඒවා. ඒ තමයි මොලේ නැති මෙවුන් ඉන්නේ. ජර්මන් කාර්යයන්ට වලන් ටික විකුණලා උන් ටීවී එක බලන් ඉන්නවා. මං හන්දා ඒක ගෙදර යනකොට අපේ නැන්දම්ම ඇවිල්ලා නැන්දම්ම පොල් ගහවිලා. නැන්දම්ම බොහෝ වෙලාවල පන්සල් වල ඉන්නේ. කතා කළොත් බුදු සරණයි. පිරිතෙන්ම තමයි වැඩි යන්නේ. මෙන්න මම දවසක් යනකොට පොඩි උන් දෙන අර ඉස්සෙල්ලා කියපිකේ අගමේ කියන්නේ. පොඩි උන් දෙනවා බිම තියාගෙන නැන්දම ෆොටෝ එකේදගෙන මෙන්න මෙගා බලනවා ටෙලිවිෂන් එකේ. දැන්ට අවුරුදු 8කට ඉස්සෙල්ලා. මම එහෙම බැලුවා වැඩි හරියන්නේ ආනන්තරේ පාප කර්මයන්ගේ පොල්ලකින් ගෙවුත් ඒව නේද? එවැනි මානසිකත්වයක් නාවා. කරන්න දෙයක් නෑ. මම ඉමීට එළියට ගියා. නැන්දම ඇසසිටේෂන් බියුරෝ කියලා එකක් හදන්නත් බෑ. නේද? ඒක නිසා මං හිමීට එළියට ගියා. අනුන් පිටින් බෑග් එක තිබ්බා. නේද? ඉදිමක් ගෙනල්ලා වහල්ලට හේතු කළා වහල්ලට දැම්මා. උඩට ගිහලා ඇන්ටනාව ගත්තා කඩලා විසිනවා. මම ඒක ගලවලා දැම්මා. ඔඩි වෙන්නේ අපච්චි සූගානවා. ආයිත් ඔගේ රූප පේන්නේ නැහැ පුතේ. ආයිත් නම් ඔගේ රූප පේන්නේ නැහැ. දැන් සූම තමයි දිගට. චරයි. අතෝගෙන. ඔගේ දුව අපොසල් සාපෙල. ඉතා හොඳට සමත් වුණා. හොඳම දේ ඌනියම් පෙට්ටිය නැති නිසා. උගල ගන්න ළමෙක් ඉන්නවා. මේ කොහොමද කියලා මන් දන්නවා ටෙලිවිෂන් එකේ මන් ටිකක් දැක්කා. ඒක අන්තයි. channel ගොඩක් මම බැලුවා කරපොකරු. මේ ටෙලිවිෂන් හරියට බැලුවා. මේ ගාවගේ බඩු එහෙම තියෙන්නේ නැහැ කියන්නේ.
නේද ඒකට ඉන්දියාවට ආපහු හරි එහෙම මෙන්න එතකොට ගංජා ගැහුවා වගේ මිනිස්සුන්ට ඉන්න පුළුවන් මං කියන්නේ අර කෝච්චි ස්ටේෂන් එකේ තැන් වල උන්ගේ සංස්කෘතියට අනුව කොළඹෙල්ල ලිප් කිස් දෙක කොච්චර හොඳද ටෙලිවිෂන් එක බලනකොට වඩා ගොඩේමට නම් මංගල මහත්තයෝ අපි වැඩිහිටියෝ ක්‍රියාත්මක වෙන්න ඕන මේ වගේ සාකච්ඡා තියෙන්න ඕන එංගලන්ත කාර්යයා ලංකාව අල්ලගත්තුකම මං කරලා තියෙන්නේ නාට්‍ය ඉතිහාසයෙන් ගියේ විශ්වවිද්‍යාල කොලෙජ් පිටේවා අනියුමන් ජුබාල්ගේ සිට අන්ෂියන් අනියුගේ සිට පෙරදින විශ්වවිද්‍යාලයට ඉංග්‍රීසි නාට්‍යකරුවෝ ගෙන්නුවා ගෙනල්ලා මේ වගේ සාකච්ඡා පවත්ලා ඉංග්‍රීසි නාට්‍යෙම පරිවර්තනය කර කෙරෙව්වා සමා වෙන්න ඉංග්‍රීසියෙන්ම කෙරෙව්වා මොකද ඉංග්‍රීසි භාෂාවෙන් මුලදී උගන්වලා තියෙන්නේ මිෂනරි පාසල් නිසා ඉංග්‍රීසි නාට්‍ය වලට අනුගත ෂේක්ස්පියර් සංස්කෘතිය ලංකාවේ කොට රැකුණා අර බලිතෝවිල් නාටකම් නෘත්‍ය ඔක්කොම යට ගියා ඒක ගියේක කමන්නේ අන්න අපෝහකේ වුණා මොකද්ද පරන්දේ නැති වුණා අලුත් දියාව හැබැයි ගුණාත්මකයි පරන්දේට වඩා නමුත් හැමදේම ඒකද ඒක නිසා කොටුවේ ස්ටේෂන් එකේ මම අර කිව්ව කතාවේ අග්ගිස් දානවා ඒ මම එහෙම තමයි ගේන්නේ ඒක මගේ රටාව ස්ටේෂන් එකේ දෙනවා පෙළක් මම ගන්නේ හරි කිසියල දුවගෙන ඇවිල්ලා නුන්නුන්ට දෙකක් කැපුණයි කියලා මං කිව්වේ එලා කියන්නේ මම නම් මුරුතුයි ඉන්නේ නැගලා ඒ නිසා මට හොඳට නිදාන්න මම ඔය ඉඳගෙන කල්පනා කර එනවා එක මොහොත දිහා බලන්න ටික කොම්පැනි විදියකට භාගයයි ෆොටෝ ස්ටේෂන් එකේ ගවුල්ලා ඇඟිල්ලක් ගන්න ඉඳන තියෙන පිළිද එන වැදගත් විදිහට පේන එන සංවේදී කියලා පේනේ ඉඳගත්තු ගමන් මේ දෙක කොට මෙහෙුන්ට වඩා අපේ උන් ඒවුවා තංගල ඇස්තික පියාගන්න යා මිදිනෝ නෙමෙයි කැබිනි මාතාවන් නැග්ගො සීට් එක දෙන්න වෙයි කියලා ඇස්තික පියාගෙන කොයිතරම් නවජාතකද එහා පැත්තේ එක සීය නැති වුණු වැටුන් දෙම මට උදව් කරන්න වෙයි කියලා මේ කොයිතරම් නවජාතකද ඕකට කියන්නේ මානසික අවජාතක කරණේ mental baseball කොළඹින්නේ ගොත් ගම්බහට එනකලුත් පාව ඊට යාල් මං ගන්නේ වලින් බයිනවා දිගටම පොල් ගහගෙන එනකලුත් එහෙම උන්ගේ පිරිලා එහෙනම් ගම සුන්දරයි කියන්නේ කොහොමද ගම් වල උන්නේ ඔය නේ බැලකේ මේ පොච්චිට දැක්ක ගමන් ගමනාන්තේ දක්වා SMS ගහන්න උම්ම තියනවද වෙලා පට්ට බොරු කරන්නේ ටිකක් ඔන්නෝම සංස්කෘතියක් හැදිලා තියෙනවා ඒකේ මුල අම්මලා මහයිකී සහ මහයිකා එවන්නේ උන්ට හෙන ගහන්න කියලා ප්‍රාර්ථනා කරනවා අනිවාර්යෙන් එහෙම වෙලාවෙ එවන්නේ උම හැදුව සමාජයක් ඇති වෙන්නේ ඉරවීදි න්‍යායය නම් උඩ තියෙන උපරිව්‍යුවේ තියෙන පාර්ලිමේන්තුව ඒකේ ඉන්නේ රැසකටත් ඉස්කෝලේ ගියේ නැති උන් ටිකක් නම් මගේ ප්‍රාර්ථනේ මහා බුහුපල්මක් ඇති වේවා පාර්ලිමේන්තුවේ ඔක්කොම රැස් වෙලා ඉන්න වෙලාවක පැලිලා පාර්ලිමේන්තුව ගිලිලා වැහෙනවා එතකොට තමයි අපේ රට සාගය මම කියන්නේ චින්තන විප්ලවය අවශ්‍යයි මොකක් වෙන්නේ ඉස්සෙල්ලා මිනිස්සුගේ සිතිවිලි තමයි වෙනස් වෙලා නැත්තේ හැබැයි ಭಾರತේ අපිට එහා මාර දුරක් ගිහිල්ලා තියෙනවා අපිට අන්ත දුක් විඳින අන්ත හිඟන්නු ඉන්න
අද 60,000කට වඩා පැවිල්ලට මැරෙනවා. මුම්බයි හරහා දකින්න ශාරුක් ඛාන්ගේ හින්දි පික්චර් දෙමේ ඉන්දියාව. අනේ පික්චර් එක පුළුවන් නම් බලන්න මම කියන්නම් එක මම ಭಾರತයේදී මේ බැලුවේ. පස්සේ DVD එක අරන් ආව පෙරේතකමට. මේ අපි වගේ සත්‍ය දකින්න උන් ටිකක් ඉන්නවා හොඳ සිනමා කරුවෝ. අංගටි තේරු කියලා දෙමළ චිත්‍රපටයක් තියෙනවා. රංගපාන්නේ සීනි පොලේ උන් නෙමෙයි. සාමාන්‍ය කොල්ලිකු ගෙල්ලිකු රංගපානවා. උන් දෙන්නට ඔස්කාර් දුන්නත් මදි කියලා මම කියනවා. නේ? හරි මාරු. සැබෑ ඉන්දියාව ඕක නෙමෙයි. අච්චර දුප්පත් මිනිස්සු ඉන්නේ ඉන්දියාවේ. මේ මිනිස්සුන්ගේ අශික්ෂිතකම නිසා මමන හීනවල තියෙන ඉන්දියාව වෙනම එකක්. ඒක මුම්බායි. මුම්බයි මෙච්චරයි මෙන්න ඉන්දියාව. ඒ ඉන්දියාව මාරයි. වටේම රවම ගෙවාම හොඳ දේවල්. අර පේමන්ට් එක ඉවයාගෙන කන්නේ. එයින්යා ඊට පස්සේ චෙන්නයි වලට ගියාම බලන්නකො ඒගොල්ලෝ ගාන්ධීව අදහනවා. ගාන්ධීව අදහන්න නිසාම කරන වැඩක් ඒක සමාජයට හරියන්නේ නැහැ. සුද්දන් එළවන්න කියලා මහත්මා ගාන්ධිතුමා ජාතිකත්වයේ පෙරට කරගෙන කරපු ජාතික ව්‍යාපාරය තුල සාමාන්‍ය මිනිසුන්ට කියනවා පාරේ පක්ක කරන්න කියලා. සුද්දට එපා වෙන්නේ. ඒ මිනිස්සු හැම තැනම දකුණු ඉන්දියාවේ නම් හැම තැනම ඒක කළා. හැබැයි සුද්දා ගියා උන් තාම රේනවා පෙමෙන්ට් එක. දැන් ඒක සංස්කෘතිය වෙලා ඒ නිසා පාරේ යනකොට වාහනේ මේම වංගුව කරලා චිරිපිටි ඔන්න ඔය ඉන්දියාව ඔය ශාරුක් ඛාන්ගේ පෙන්නන ඉන්දියාව නෙමෙයි. ඒක පොල් බූරු වගේ එක තියා බලලා ඉඳලා ගංජ ගාලා වගේ මත් වෙලා ඉන්න කාලකන්ණි ජනතාවටත් එන ගන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද සැබෑව පෙනිපෙනි මෙන්න මේකයි වැඩි. සත්‍ය දැක දැක ඒ නොදැක්කාසේ ඉතින් ඒක කපටි. සත්‍ය දැක දැක ඇත්තට මේ නොතේරී ඉන්නවනම් ඒ මෝඩකම. සත්‍ය දැක දැක එම නොදැක්කයි කියන්නේ මාන වංචාකාරී. ඔය ගොඩින් කොයිකටද අපි අයිති කියලා පොඩ්ඩක් මේකට නම කල්පනා කරන්න. මංගලෝ පුතේ උත්තරේ. අර උත්මා කතා කිව්වා මම සොක්‍රටිස් ඇකඩමිස් පටන් අරගෙන සියලුම වැඩ කටයුතු අවසන් වුණාට පස්සේ ජනතාවට උගන්වනවා. පාන්දර 3:00 වෙනකන් එයා ඉගෙන ගත්තා. ඔව්. එයාගේ විශේෂ ගෝලයේ උත්මයක් ලෝකෙට ගොඩක් වැඩ කරපු අය. මම හිතන්නේ අපි කවුරුකෙනෙක් කතා කරලා අපි කියලා කිව්වා අනිත් අය මෙතන ඉන්නවා. මම හිතනවා අපි තවම වාසනාවක් නැති කියලා එදා කාලේ ජීවත් වුණු අයට වඩා මොකද කාල සීමා ඉක්මනට යන්න අවශ්‍යයි. ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මායි හරවදේශනේට තවහන් ඉඳ තිබුණා තව ආසයි. ඒ වගේම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මම කරන හස්මැති කණ්ඩායමට ඔයගොල්ලන්ගේ ආරාධකාවනි භාවයේ ඇත්තේ මගේ කරනවා. හිතපුවත් නැති අත්දැකීමකට මුහුණ දෙන්න සලසලා දුන්නා. ඔබතුමාගේ සීල වැඩ කටයුතු සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා. හෙට දවස් හෙට කියලා තව දවසක් තියෙනවා. නමුත් හිත දෙන්නේ නැහැ. ස්තුති කියන්නේ නැතුව මෙතන එකට යන්න. ජීවිතේට හරවත් ගොඩක් දේවල් ලබා හිතේ බලාපොරොත්තු තිබුණ ගොඩක් කලාව ගැන කතා කරලා ඉතිලා මම හිතුවා කලාව ගැන වඩා ඔබතුමා අපේ ජීවිතයේ යථාර්ථය අද ස්පර්ශ කරා. ඒක නම් ගොඩක් ස්තුතියි. හෙට දවස මේ කඩ ලක්ෂණ දාසකේ කියලා බලාපොරොත්තු වෙන හෙට දවස පාන්දර 2 වෙනකන් හරි ඉඳලා යනවා කියන අදහස ඇතුව සමගන්න ඔබට ස්තුතියි. මංගල මාධ්‍ය කණ්ඩායමට මන්දරාට සර් මේ හිතේ මේ කිය දවල් වලදී අපි පටන් 6ට අවසන්. ඔව්. හා සමාවෙන්න. සර් කියනවා මේ හෙට එද්දි සර් කියනවා අද පොඩ්ඩක් දැම්මේ මෙහෙම. කොහොම නෙමෙයි අපි මේ පුටු එකක්වත් ගන්නෑ. හෙට ආවම මේ ප්‍රායෝගිකව ඇඳුමක් පොඩ්ඩක් හරි ගස්සන්න කියන එන්නේ කියලා මේ සම්මත ඇඳුමෙන් තොරව